මේ තේ එකක් දයිසේ තමුසෙට මම කිව්වේ බ්ලැක් කොෆි එකක් හදන්න කියලා. ඇමති වර්ණකුලගේ පුතාට උපස්ථාන කරන්න ලැබුණු එකත් තමුසෙගේ පෙරපිනක් කියලා හිතාගෙන වැඩ කරනවා. තිහස් අතේ තිබූ පෝසිලේන් තේ කෝප්පය මේසය මත තැබුවේ මුළු මහා කළමනාකාර කාමරයේම දෙදරා යන ශබ්දයක් නංවමිනි. කෝප්පයෙන් ඉවතට විසි වූ උණුසුම් තේ බින්දු කිහිපයක් ඔහුගේ මිලාදික මහෝගනී මේසය මත විසිරී ගියේය. ඔහුගේ මුවග රැඳී තිබුණේ ඇමති පුතෙකුටම ආවේනික වූ උපතින්ම ලේ වලින් උරුම වූ අහංකාරකම සහ සෙල්ලක්කාර බව මුසු වූ රුදුරු සිනාවකි. අද උදෑසන ඔහුගේ පියා එනම් දිස්ත්‍රික්කයේ බල පරාක්‍රමය පතුරවාගෙන සිටින වර්ණකුල ඇමතිතුමා ඉදිරි තීරණාත්මක මැතිවරණය වෙනුවෙන් මුදල් විශාල වශයෙන් වියදම් කරමින් දියත් කරන නව දේශපාලන ව්‍යාපෘතියට තිහස්වද සම්බන්ධ කර ගැනීමට දැඩි උත්සාහයක යෙදී තිබුණි. තාත්තගේ දේශපාලන අනදීම් සහ බලපෑම් නිසා තිහස් හිටියේ වෙනදටත් වඩා ආඩම්බරකාර කිසිවෙකු පාලනය කළ නොහැකි නිහික්මුණු මනෝභාවයකිනි. ඔහුට අවශ්‍ය වූයේ තමා සතුවේ උපරිම බලය කාමත හෝ පටවා තම සිතේ උපන් නොසන්සුන්තාවය පිට කිරීමටය. නමුත් ඔහු ඉදිරියේ සිටියේ ඔහු හිතන ජාතියේ බයට ගැහෙන සල්ලි බලයට මුලාවන ගැහැණියක් නොවේ. මන්දාරි තම අසුනෙන් නැගිට්ටේ මහා අභිමානවත් ලීලාවකිනි. ඇය තම අතේ තිබූ ලියකිවිලි ගොනුව මේසය මත තැබුවේ තිහස් වැනියෙකුට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි ස්ථාවරත්වයකිනි. ඇගේ දෙනෙතින් පිට වුණේ වෙනදා මෙන්ම කිසිවෙකුටවත් කිසිම බලයකටවත් යටත් කරගත නොහැකි ආඩම්බරකාර නපුරු බැල්මකි. ඇය තිහස්ගේ දැස් දෙසම කෙලින් බැලුවාය. තමුසෙගේ ඔය ඇමතිකමයි සල්ලිකමයි කුලප්පු වෙච්ච ආඩම්බරකාරකමයි ඔක්කොම ගෙදර තියලා එනවා තිහස්. මේක තමුසෙගේ තාත්තා සල්ලි දීලා මිනිස්සු බිලිගන්න දේශපාලන වේදිකාව නෙවෙයි. මම තමුසෙගේ පෞද්ගලික සහකාරිය මිසක තමුසෙගේ සල්ලි වලට බැඳගෙන ඉන්න තමුසෙගේ වටේ ඉන්න අර හෙන්ච අයියෙකුත් නෙවෙයි. මට අණ දෙන්න කලින් තමුසෙගේ මොලේ මතකය පොඩ්ඩක් අලුත් කරගත්තොත් හොඳයි. තමුසෙ මට උදේ කිව්වේ තේ එකක් හදන්න මිසක් බ්ලැක් කොෆි එකක් නෙවෙයි. තමුසෙට මම හදපු තේ එක බොන්න අප්පිරියා නම් තමුසෙගේ ඔය නලල රැලි කරගන්නේ නැතුව තමුසෙම ගිහින් කොෆි එකක් හදා ගන්නවා. ඇයි වදන් ටික පිට කළේ තිහස්ගේ ඇස් දෙසම එකෙල්ලේ නොබියව බලාගෙනය. ඇගේ නපුරු එඩිතර ස්වරය හමුවේ තිහස් මොහොතකට ගොළු විය. ඔහුගේ දැස් කෝපයෙන් රතු වෙනවා වෙනුවට කට කොනකින් සරදම් සිනහවක් නැගුණි. මෙතෙක් කල තමා ඉදිරියේ දනින් වැටුණු තමාගේක වචනයකට සිරුර පවා පූජා කරන්නට සූදානම් වූ ගැහැණුන් අතර තමාට මෙලෙස අභියෝග කරන මන්දාරි සැබවින්ම ඔහුගේ හදවතට මහා අමුතුම හැඟීමක් ගෙන ආවේය. කාමරය පුරා පැතිර ගියේ මහා මාරාන්තික නිහඬතාවයකි. වායු සමීකරණයේ සිහින් හඬ පමණක් ඇසෙද්දී තිහස් තම සුපෝකභෝගී කැරගෙන පුටුවෙන් සෙමින් නැගිට්ටේය. ඔහු ඇද සිටි මිලාදික සන්නාම සහිත කමිසයේ අත් දෙක මදක් ඉහළට නමමින් මන්දාර සිටි දෙසට පියවර තැබුවේය. ඔහුගේ දෑස්වල තිබුණේ වෙනත් කිසිදු කෙල්ලෙකුට තමාගේ ජීවිතයේ කිසිදාක නොපෙන්නූ මහා අමුතුමාකාරයේ ආදරණීය ඒත් සෙල්ලක්කාර බැල්මකි. ඔහු ඇයට අඟලෙන් අඟල ලං වෙද්දී මන්දාරි තම අභිමානය පාවා නොදී එකම තැනක නොසැලී සිටීමට උත්සාහ කළද
ඇගේ හදවතේ වේගය වැඩි වෙන බව ඇයටම දැනුනි. තමුසෙගේ ওই නපුරුකමටමයි මන්දාරි මම මේ තරම් ආස. තිහස් ඇගේ මුහුණට ලන් වෙමින් ඉතා සිහින් එහෙත් ගැඹුරු හඩකින් මිමුණුවේය. ඔහුගේ සුවඳ විලවුන් සුවඳ ඇගේ නාස්පුඩුවක වැදුනි. මම කියන දේට බයේ ගැහෙන මගේ එක බැල්මකට දිය වෙලා යන කෙල්ල ඕන තරම් මගේ පස්සෙන් වැටිලා එනවා මන්දාරි. මගේ සල්ලි දැකලා මගේ පෙනුම දැකලා මාව දිනාගන්න දඟලන කෙල්ලෝ අතරේ මගේ මූණට මෙහෙම නපුරු විදියට කතා කරන්න පුළුවන් උනේ තමුසෙට විතරයි. තමුසෙ මට කොච්චර වෛර කළත් මට කොච්චර අකමැති වුණත් මගේ මේ සෙල්ලක්කාර හිත නවත්තන්න පුළුවන් උනේ තමුසෙගේ ඔය ආඩම්බරකාර හිතට විතරයි. තිහාස්ගේ හඬෙහි තිබුණේ මහා අමුතුම අවංක හැඟීමකි. ඔහු ඇයට සැබවින්ම ආදරය කළද ඔහුගේ ඇමති පුතෙකුගේ ලොකුකම සහ ආඩම්බරය ඒ සම්පූර්ණයෙන්ම වැසීමට උත්සාහ කළේය. ඔහු ඇයට ආදරය කළේ සාමාන්‍ය පෙම්වතෙක් මෙන් මල්වට්ටි වටමින් නොවේ. ඇයව තමා සතු කර ගැනීමේ දැඩි රළු ආත්මාර්ථකාමී ආශාවකිනි. තමුසෙගේ ඔය බොරු සෙල්ලක්කාර ආදරේ මට වැඩක් නැහැ තියස්. අනිත් එක තමුසෙ ඔය ආදරේ කියලා කියන වචනය ඇතුලේ තියෙන්නේ ඇත්තටම ආදරේකුත් නෙවෙයි. තමුසෙ වගේ මිනිස්සේ කොහොමද ආදරය ගැන දන්නේ? හොඳට අහගන්නවා. මම තමුසෙට කවදාවත් කැමති වෙන්නෙත් නැහැ. තමුසෙ වගේ සල්ලාලයෙක්ට මගේ හිත දෙන්නෙත් නැහැ. මම මෙතන ඉන්නේ මගේ අසරණ වෙච්ච පවුල වෙනුවෙන් විතරයි. ඒක නිසා මට ලං වෙන්න හදන්න එපා. මන්දාරි ඔහු පාසයකට තල්ලු කර දමමින් රළු ලෙස පවසා වහාම තම මේසේ වෙත පිය නැගුවාය. තිහස් ඇගේ බිඳුණු එහෙත් ශක්තිමත් රුව දෙස බලා සෙල්ලක්කාර ලෙස සිනාසුනාය. සවස 5ට රැකියාව නිම වූ වහාම මන්දාරි ෆැක්ටරියෙන් පිටත්ව නිවස බලා පැමිණියාය. කාර්යාලයේ තිබූ දැඩි මානසික ආතතිය, තිහස්ගේ අහංකාර වදන් සහ ඔහුගේ අමුතුම සමීප වීම නිසා ඇගේ සිත බොහෝ සෙයින් නොසන්සුන් වී තිබුණි. ඇයට අවශ්‍ය වූයේ තම මවගේ සෙනෙහස මැද මේ පීඩනයෙන් නිදහස් වීමටය. නිවසේ ලී දොර හැර ඇතුළු වෙද්දිම කුස්සිය දෙසින් දැනුණු මහා සුපිරිසිදු ගැමි කුළුබඩු සුවඳක් මුළු නිවස පුරාම විහිදී තිබුණි. ඒ සුවඳ දැනෙත්ම මන්දාරිගේ සිතට මහා සහනයක් දැනුනි. ඇය තම අත්බෑගේ සාලයේ පුටුව මත තබා කෙලින්ම පිය නැගුවේ කුස්සිය දෙසටයි. කුස්සියට යද්දී මන්දාරි දුටුවේ ඇගේ මව මිරිස් ගලාසල වාඩි වී දෑතින්ම මොනවදෝ මහන්සියෙන් අබරමින් සිටින ආකාරයයි. ලිප මත මැටි වළඳක දෙල් කැබලි තැඹෙමින් පවතින අතර තවත් මැටි වළඳකින් මහා සුවඳවත් දුමක් පිටවෙමින් තිබුණි. අම්මා මොනවද මේ හදන්නේ? මුළු පළාතම සුවඳයිනේ. මන්දාරි අම්මා සලින් බිම වාඩි වෙමින් ඇගේ උරහිසට හිස තබා ගත්තාය. දුම් දදා මැටි ඇතිලියේ මිරිසට පදමට උයලා තිබුණ වැව්මාළු හොද්ද දැක්කම දිව කට නලියන තරම් ඊට හපන්යේ සුවඳ. උම්බලකඩ යහමින් දාලා මිරිස් ගලේ ඇඹරුණු පොල් සම්බෝලය ගැන කොහොමත් ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒ රසය නම් අම්මගේ අත්ගුණයමයි. ඒත් එක්කම ඊළඟ හට්ටියේ යහමින් මිරිසට හැදුණු හතු වෑංජනය සහ මිරිස් බැදුමයි කරවල බැදුමයි. මේ වගේ රස කෑමක් කෑවම මුළු දවසෙම තියෙන මහන්සිය ඔක්කොම අමතක වෙනවා අම්මේ. මන්දාරි උණු උණුවෙම දුම් දමමින් තිබුණ රට හාලේ බත මැටි පිගානකට බෙදාගත්තේ කඩි මුඩියමයි. ඇගේ දෙනෙතින් සතුටු කඳුලක් පිට වුණේ අම්මගේ අත්ගුණේ ඇති
මහා රහ දන්නා බැවිනි. අම්මා ඒ දෙස බලා සිටියේ මහා සෙනෙහසකිනි. එහෙත් ඒ සෙනෙහස පිටුපස තම දියණිය පවුල වෙනුවෙන් විඳින දුක පිළිබඳ මහා වේදනාවක්ද සැඟව තිබුණි. පසුදින උදෑසන කාර්යාල පරිශ්‍රය පුරා මහා කලබලකාරී ස්වභාවයක් මතුවිය. කළු පැහැති සුඛෝපභෝගී රථ පෙළක් සහ ආරක්ෂක නිලධාරීන් රැගත් බැබිලන් රථ කිහිපයක් ෆැක්ටරියේ ප්‍රධාන ද්වාරයෙන් ඇතුළු විය. ඒ පැමිණියේ වෙන කවුරුත් නොව මේ පළාත දේශපාලනාධිපත්‍ය පතුරවාගෙන සිටින තිහාස්ගේ පියා වන වර්ණකුල ඇමතිතුමාය. ඇමතිවරයා කාර්යාල සංකීර්ණයට ඇතුළු වූයේ මහා උඩගු ආඩම්බරකාර ලීලාවකිනි. ඔහුගේ වටේට ආරක්ෂකයන් සහ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිටියහ. තිහාස්ගේ කාමරයේ දොර විවෘත කරමින් ඇමතිවරයා ඇතුළු වෙද්දී මන්දාරි වහාම තම අසුනෙන් නැගිට චාරිත්‍රානුකූලව ආචාර කළහ. එහෙත් ඇගේ සිත ඇතුළෙන් මෙවැනි දූෂිත දේශපාලඥයන් කෙරෙහි තිබූ දැඩි වෛරය සහ අප්‍රසාදය ඇගේ මුහුණ ඉරියව්වලින් පැහැදිලිවම දිස්විය. තිහස්, මම අර ඊයේ කිව්ව දේශපාලන අරමුදලට ෆැක්ටරි එකේ ලාභෙන් කොටසක් වෙන් කළාද? ඇමති වර්ණකුල පුටුවේ වාඩි වෙමින් මහා ගොරෝසු හඬින් ඇසුවේය. ඔහු මන්දාරි දෙස බැලුවේවත් නැත. ඔහුට ඇය හුදෙක් සුළු සේවිකාවක් පමණි. ලබන සතියේ තියෙන මහා ජනරැලියට අපිට ලොකු මුදලක් ඕන වෙනවා. විපක්ෂයෝන් මේ දවස්වල අපේ වැරදි අල්ලගෙන ජනතාව කුලප්පු කරන්න හදනවා. මේ පළාත මිනිස්සුන්ගේ ඡන්ද ටික අපේ පැත්තට නම්ම ගන්න නම් උන්ට සල්ලි විසි කරන්නම ඕන. පාරවල් හදනවා කියලා බොරුවට හරි බෝඩ් ලෑලි ටිකක් ගහන්න සල්ලි ඕන. ඇමතිවරයා කිසිදු ලැජ්ජාවකින් තොරව තම දේශපාලන කුමන්ත්‍රණය විස්තර කළේය. තාත්තා කලබල වෙන්න එපා. ඒ සල්ලි මම මගේ පර්සනල් account එකකින් ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි මගේ ව්‍යාපාරික කටයුතු වලට ඒකෙන් බාධාවක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. තිහස් තම පියාට පැවසුවේද ඇමති පුතෙකුගේ උඩගුකම සහ ව්‍යාපාරික පෞරුෂය මනාව රකිමිනි. ඔහු තම පියාට වද යටත් වීමට අකමැති චරිතයකි. ඇමතිවරයා සහ ඔහුගේ පිරිස පිටව ගිය වහාම කාමරයේ දොර වැසෙත්ම මන්දාරි තිහස් දෙස බැලුවේ දැඩි පිළිකුලකිනි. ඇගේ ආඩම්බරකාර නපුරු සිතට තවදුරටත් නිහඬව සිටීමට නොහැකි විය. මොකද තමුසේ මට රවන්නේ? තිහස් ඇයගෙන් ඇසුවේ ඇය බලාපොරොත්තු නොවී ලිසටය. තමුසලා වගේ අසික්කිත මිනිස්සු නිසා තමයි මේ රටේ අසරණ මිනිස්සු තවත් අසරණ වෙන්නේ. මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්, ෆැක්ටරි වල සේවකයන්ගේ ලේ හුරලා ගන්න සල්ලි වලින් දේශපාලන සංදර්ශන පවත්වලා තමුසලා මහ ලොකුට රජසැප විඳිනවා. තමුසේගේ ඔය ඇමති බලයට මාව නම්ම ගන්න පුළුවන් කියලා හිතන්න එපා තිහස්. මම තමුසේගේ ඔය දේශපාලන කුණු ගොඩවල් වලට වැඳ වැටෙන ගෑණියක් නෙවෙයි. මන්දාරි කෝපයෙන් වෙවුලමින් කෑ ගැසුවාය. තිහස් වහාම තම අසුනෙන් නැගිට මන්දාරි සිටි දෙසට වේගයෙන් පියවර තැබුවේය. ඔහු ඇගේ මේසයට දෑත් තබා ඇගේ මුහුණට ඊටාම ලන්වන තෙක් ඉදිරියට එබුණේය. ඔහුගේ දෑස්වල තිබුණේ මහා සෙල්ලක්කාර ඒත් අතිශය බලවත් සහ අමුතු ආකාරයේ හැඟීමකි. ඔහු ඇගේ කෝපයෙන් රතු වූ දෑස් දෙස බලා සිනාසුනේය. තමුසේ මට කොච්චර වෛර කරත් මගේ තාත්තාගේ දේශපාලනයට කොච්චර අකමැති වුණත් මන්දාරි තමුසේට මගෙන් ගැලවෙන්න බෑ. මම තමුසේට කරන්නේ සාමාන්‍ය පිරිමියෙක් කෙල්ලට කරන જાතියේ බය අඩු ආදරයක් නෙවෙයි. මගේ ආදරය
මහා අමුතු එකක්. තමුසේ මට නපුරුකම් කරන්න මට තමුසේව තවත් මගේ ළඟට ගන්න හිතෙනවා. තමුසේගේ ඔය ආඩම්බරකාරකම මගේ ඉදිරියේ දිය කරලා දාන දවස වැඩි ඈතක නැහැ. මතක තියාගන්න. තමුසේ මට කොච්චර අකමැති වුණත් තමුසේ මගේ විතරයි. තියාස්ගේ ඒ ස්ථාවර අමුතුම තර්ජනය එහෙත් දැඩි වදන් හමුවේ මන්දාරිගේ හදවත මොහොතකට තදින් ගැස්සී ගියේය. එකාතකට මේ දරුණු ඇමති පුත්‍රයා තමාට මොන වගේ හානියක් කරාවිද යන්න ඇයටම ප්‍රශ්නාර්ථයක් විය. ඇය කෝපයෙන් මුහුණ හරවා ගනිද්දී තිහස් ඇගේ ඒ නපුරු ඉරියව් දෙස බලා ජයග්‍රාහී ලෙස සිනාසමින් තම අසුන වෙත පිය නැගුවේය.